පිරිමි ළමයි කතාවට ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ නෝරා කොහොම හරි කරලා ෆෝන් එකකුත් අරගෙන පොලිසියට ඉස්සරහට ඇමතුමක් ගන්න හේතුව සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් සහ උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම ඔයාලට මතක් කරන්නේ. නෝරා ඉන්නව නේද? නෝරා දැන් Tamanගේ නිවැරදිභාවය ඔප්පු කරන්න උත්සාහ කරනවා කියන ඒ කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ කතා කළ යුත්තේම. ඉතින් නෝරගේ ජීවිතේ නෝරට ලොකු කාලයක් කරදර වැටෙන්න සිද්ධ වුණා කියන දේ ගැන ඔයා හොඳටම දන්නවා. එහෙම කරදරේ වැටෙන්න උනේ වෙන හේතුවක් හින්දා නෙමෙයි කියන එක ගැනත් ඔයා හොඳටම දන්නවා. ඉතින් තමන්ගේ මහත්තයා මැරුව කියලා වැරදි වැටහීමක් නිසා ඔන්න නෝරට මේ වැඩේ සිද්ධ වුණා. නෝර මේ විදියට අසරණ වෙලා ඉන්න එක ගැන නම් අපි හැමෝටම පුදුම වෙන්න කාරණේකුත් මේ වෙලාවේ නැහැ කියන ඒ කතාව ගැන තමයි මම මතක් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයාට කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්නට ඉඩකඩක් හදලා දීලා තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි නෝරා දැන් මසුදායක එකතු වෙලා මිනිමැරුම් වලට හොයතු හොයමින් තමයි ඉන්නේ. ඉතින් මේ මිනිමැරුම් වලට තියෙන හේතු මොනවද කියලා කල්පනා කරගෙන යනකොට අනිවාර්යෙන්ම අර දීපු සාක්ෂි ලොකු දේවල් බවට පත්වලා තිබුණා. ඒකේ කිසි වෙනසක් නැහැ කියලයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නේ. ඉතින් ඒකදී අපි මෙන්න මේ කාරණාව මේ විදිහට කතා කරන්න ඕනේ. ඒ තමයි දැන් නෝරට අර සාක්ෂියක් හම්බුණා අකුරක් ලියලා තිබුණා. ඉතින් මේ ගැන කල්පනා කර කර හිටිය මොකද කරන්න කියලා. ඉතින් හැබැයි හැමදාමත් හැංගි හොරා ඉඳලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න බැහැ කියන එක හොඳින්ම තීරණයකට අරගෙන ඉන්නවා කියන කාරණාව ගැන තමයි අපි මතක් කරන්න ඕනේ. ඒ දේත් එක්ක අපිට හොඳින්ම සිහිපත් වෙන කාරණාවක් ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට යනවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්නවා. කොහොම හරි මේ වෙලාවේදී දැන් මම මේ වගේ කතාවක් ඔයාලට මතක් කරන්නම්. ඒ තමයි අනිවාර්යෙන් නෝර තීරණය කරනවා මේ ගැන කියන්න. මොකද මේ ගැන කිව්වේ නැත්තම් ලොකු ප්‍රශ්නයකට මූල ආරම්භයක් වෙනවා කියලා දන්න නිසා ඒක හේතුවක් බවට පත් වෙලා තියෙනවා කියලයි මම මේ වෙලාවේ ඔයාලට කතා කරන්නට උවමනාවක් තියාගත්තේ.